මමයි මගේ ගොන් බූරු බොක්ක වෙච්ච ඩියෝනුයි උදේ 7 වෙද්දි ඇඟ පුරාම වැස්ලින් ගාගත්තා. මොකද අපිට ජොබ් එකට යන්න හොන්ටටම ලේට් වෙලායි තිබ්බේ. පාරේ එක බස් එකක්වත් දිව්වේ නැහැ. අනික අපිට වයස අවුරුදු 40ක් වුණත් අපිට තාම ඩ්‍රයිවිං ලයිසන් එකක්වත් තිබ්බේ නැහැ. මම මූ පැත්ත හැරලා කිව්වා මචං මේක සිරාවටම වැඩ කරයි. අපිට තියෙන්නේ පාර දිගේ ලිස්සලා ගින් වෙලාවට වැඩට යන එක විතරයි. නැත්තම් බොස් අපේ රෙදි ගලවලා ජොබ් එකෙන් එලවයි කියලා. ඩියෝන් කාර්යය ඒ වෙනකොටත් බඩ ගාලා බිම වැතිරලා ලෑස්ති වුණා. තප්පර කිහිපයකින් අපි දෙන්න නිකන් අයිස් උඩ යන ගොන් පෙන්ගුයින්ලා දෙන්නෙක් වගේ පාර දිගේ ලිස්සලා ඉගෙනන්න ගත්තා. මමයි ඩියෝනුයි කටවල් දෙකත් අරගෙන හැපි එකේ කෑ ගැහුවේ අද නම් සිරාවටම වෙලාවට වැඩට යන්න පුළුවන් කියලා හිතුන නිසායි. හැබැයි මං උණුව උස්සලා බලද්දි මෙන්න બોලේ පාර මැද බීම් බෑග් පුටුවක් තරම් ලොකු බල්ලෙක්ගේ බෙටි ගොඩක්. මම මචං බලාගෙන කියලා මරහඬ දුන්නා. අපි දෙන්න බෙටි ගොඩේ වදින්නේ නැතුව බීරෙන්න පාරා ඉන්නේ තිබ්බ ලයිට් කණුවක අල්ලගන්න හැදුවා. හැබැයි වැස්ලින් කන්දරාව හින්දා අත් දෙක ලිස්සලා ගිහින් අපි දෙන්න කිලින්ම පත බෑවුනේ අර බලු බෙටි ගොඩ උඩටමයි. ඒකත් මූණින්මයි වැදුනේ. බෙටි ටික මගේ දත් අස්සටත් ගියාම මට අප්පිරියාවට කිලුණන්න ගත්තා. ඩියුන්ගේ කොණ්ඩේ පුරාම හැම තැනම බලු ජලාව. මම සනිකොම්ම නැගිටලා වමනි දදා කෙල ගහන්න ගත්තා. ඩියුන්ගේ එකම එක පිරිසිදු ඇඟිල්ලකින් ඇස් දෙක පියදා ගන්න ගමන් කිව්වා මචං අපිට බඩුම තමා කියලා. මම ඉක්මනට වටපිට බැලුවේ වොෂ්රූම් එකක් තියෙනවද කියලා. හැබැයි බලද්දි අපි ඉන්නේ කෙලින්ම අපේ ඔෆිස් එකේ ඉස්සරහා. මගේ ඔර්ලෝසුවේ වෙලාව හරියටම උදේ 7යි. මම දකුණු අතේ තිබ්බ ජරාවල් ටික ගසා දාලා ඩියෝන්ව බිමෙන් උස්සගත්තා. දැන් අපි ඇතුළට නොගියොත් කොහොමත් අපිට ජොබ් එක නැති වෙනවා. ඉතින් අපි දෙන්න දොර තල්ලු කරගෙන ඇතුළට රිංගලා වෙලාවට වඩා විනාඩියක් කලින් කාඩ් එක පංච් කරා. අපේ බොස් ඔෆිස් එකකින් එළියට එද්දීම අපිව දැකලා ගල්ුණා. මම හිතුවේ මූ දැන් අපිට ඩිස්මිස් ලෙටර් එක දෙයි කියලා. මූගේ ඇස් දෙක උඩ ගියා. මොන මංගුලක්ද මේ? ඩියෝන් ඉක්මනට මූණ පියාදාගෙන සනිකවම මෙහෙම කිව්වා. සර් බස් එක ආවේ නැහැ. ඒකයි වැස්ලින් ගාගෙන ලිස්සලා ආවේ. බලු බෙටි ගොඩේ වදිනකම්ම වැඩේ පට්ට සැපට ආවා. හැබැයි සර් අපි වෙලාවට ආවා. බොස් සෑහෙන වෙලාවක් අපේ දිහා බලන් ඉඳලා එකපාරටම මූණ සොෆ්ට් කරගත්තා. උඩ තට්ටුවේ ඉන්න ලොක්කමට කිව්වා මාස 2කට කලින් තොපි දෙන්නව අයින් කරන්න කියලා. උන් කිව්වේ තොපිලා වැඩට කැපවීමක් නෑ කියලා. පොර අපි බිම දිගේ ඇදගෙන ආපු බලු බෙටි පාර දිහාට ඇඟිල්ල දික් කරා. හැබැයි මගේ ජීවිතේට මම දැකපු පට්ටම කැපවීම මේක තමයි. බොස් hina වුණා. මම දන්නවා මම හරි කියලා. තොපිලට කැපවීම නැති කමක් නෑ. තොපිලා නිකම්ම නිකන් ගොන්නු දෙන්නෙක් විතරයි. හැබැයි තොපි දෙන්න ඉන්න හින්දා මේ ඔෆිස් එක පට්ට හැපි එකේ තියෙනවා. ඒ නිසා මම කවදාවත් තොපිව අයින් කරන්නේ නෑ. ඇඟ පුරාම බලු බෙටි ගාගෙන හිටියත් මගේ ජීවිතේට මට මෙච්චර වටිනාකමක් දැනුණු පළවෙනි පාර ඒක. ඩියෝන් කාර්යය ගැම්බට හයි ෆයිව් එකක් දාන්න අත උස්සද්දි අපේ අත් දෙක වැස්ලින් හින්දා චුරුස් ගාලා ලිස්සලා ගියා. මම ගෙදර යන ගමන් ඩ්‍රයිව් කරගෙන යද්දි පාරේ එක පාරටම දීප්තිමත් ආලෝකයක් දැක්කා. මම හොඳට බලද්දි තමයි ඒක කායිකේ හෙඩ්ලයිට්ස් කියලා තේරුණේ. මම බයට කෑ ගැහුවා. ඒ ඊළඟ මොහොතේ ලෙක්සස් එක මගේ කායිකේ හැප්පුණා. වීදුරු කැබලි හැම පැත්තටම විසි වෙන හැටි මම ස්ලෝ මෝෂන් එකක් වගේ දැක්කා. මගේ කායික සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබුණා. ටික වෙලාවකට පස්සේ මට ආයෙත් පැහැදිලිව පේන්න පටන් ගත්තම මම දැක්ක අනිත් කායිකේ හිටපු ගැහණු ළමයා රෙක් එකකින් එළියට එනවා. එයාට කිසිම දෙයක් වෙලා නැහැ වගේ පෙනුණා. මම අමාරුවෙන් වචන පිට කරලා එයාට පුළුවන් නම් උදව් අරගෙන එන්න කියලා ඉල්ලුවා. ඒත් එයා තමන්ගේ කට අතින් වහගෙන එතනින් දුවලා ගියා. මට සිහිය තියාගෙන ඉන්න තමාරු වුණා. ඒ අතරේ කවුරු හරි මාව අල්ලගන්නවා මට දැනුණා. පොලිස් කාරයෙක් මාව කාරකින් එළියට ඇදලා ගත්තා. එයා මට කිව්වේ මම යාගේ කායිකේ හැප්පුණාද මම කලී මොනවද කියලා දන්නවද කියලා. මම යන්තම් හුස්ම ගනිමින් හිටියා. මගේ ශරීරයේ පුරාම ලේ තිබුණා. අත්වල වීදුරු කැබලිත් ඇතුළට ගිහින් තිබුණා. මගේ බිල්ලට බරපතල තුවාල වෙලා තිබුණා. ඒ පොලිස් කාර්යය ඒ ගැන කිසිම ගාණක් ගත්තේ නැහැ. තවත් සයිරන්ස් ඇහෙන්න පටන් ගත්තා. ඇම්බියුලන්සස් කිහිපයක් එතනට ආවා. ඒත් ඒ පොලිස් කාර්යය දිගටම මට කෑ ගහමින් හිටියා. අන්තිමට ඔවුන් මගේ අතට ඉන්ජෙක්ෂන් එකක් දුන්නා. ඊට පස්සේ මට කිසිම දෙයක් මතක නැහැ. මම ඇහැරුණේ හොස්පිටල් බෙඩ් එකක. මට මගේ අත හොලවන්නවත් බෑ. මම අත දිහා බලද්දි මට පෙනුනේ මාව හොස්පිටල් බෙඩ් එකටම හෑන්ඩ්කෆ් කරලා තියෙනවා. මම නර්ස්කින් ඇහුවා ඇයි මාව හෑන්ඩ්කෆ් කරලා තියෙන්නේ කියලා. එයා මට කිව්වේ සමාවෙන්න ක්‍රිමිනල් කෙනෙක් ගැන Tamanට කතා කරන්න බෑ කියලා. මම ඒක අහලා පුදුම වෙලා ක්‍රිමිනල් කෙනෙක් කියන්නේ කවුද කියලා ඇහුවා. ඒත් නර්ස් හැරිලා එළියට යන්න කලින්ම අර පොලිස් කාර්යය කාමරයට කඩාගෙන ආවා. එයා මට කෑ ගහලා ඇහුවේ සුබ උදෑසනක් මිස්ටර් ඩී.යූ.අයි කියලා. මම ඩ්‍රග්ස් කීයක් අරගෙනද කියලා. මම කිව්වේ කිසිම දෙයක් ගත්තේ නැහැ කියලා. ඊට පස්සේ තවත් පොලිස් කාර්යෝ කාමරයට ඇතුළට එන්න පටන් ගත්තා. අර පොලිස් කාර්යයා මගේ බෙල්ල කැඩිලා තිබුණත් ඒ ගැන Tamanට කිසිම ගාණක් නැහැ. මට මේක ලැබෙන්නම ඕන කියලා කිව්වා. ඔවුන් හැමෝම මගේ දිහා බලාගෙන හිටියා. ඒ වෙලාවේ මම තවත් කෙනෙක් දැක්කා. ඒ අර කාර් එකේ හිටපු ගැහණු ළමයා. එයා මාව හොස්පිටල් බෙඩ් එකේ හෑන්ඩ්කෆ් කරලා ඉන්නවා දැකලා කඳුළු නවත්තගෙන ඉන්න උත්සාහ කරා. එතකොට පොලිස් කාර්යය අයව දැක්කා. අර පොලිස් කාර්යයා ඒකපාරටම කලබල වෙලා ඇයගෙන් මෙතන මොනවද කරන්න කියලා ඇහුවා. එයා යාගේ අංකල් මාක්. ගැහණු ළමයා යාට කියලා ඉල්ලුවේ Tamanට ඔහු ගැන ගොඩක් නරක හැඟීමක් තියෙනවා. මේ මිනිහා වෙනුවෙන් Tamanට ගොඩක් දුකයි. ඒ නිසා ඇත්තටම සිද්ධ වුණේ මොකක්ද කියලා හැමෝටම කියන්න ඕන කියලා.
පොලිස්කාරයෝ හැමෝම කන්ෆියුස්ඩ් වුණා. අංකල් මාක් ඇයව කාමරෙන් එළියට යවන්න උත්සාහ කරා. ඒත් ඇය කිව්වේ නෑ තමන්ට ඇත්ත කියන්න ඕන කියලා. ඔහු ඇයට එළියට යන්න කියලා තදින් කිව්වේ මම දැනටමත් වැරදිකාරයෙක් කියලා. ඒත් ඔහු ඇයව කාමරෙන් එළියට තල්ලු කරන්න හදනකොට උස පොලිස්කාරයෙක් ඔහු ළඟට ඇවිත් නතර කරා. එයා ඇහුවේ ඇගේ මිස් අනිත් කාර් එකේ හිටියා කියලා ඔහු කවදාවත් තමන්ට කිව්වේ නැති ඇයි කියලා. ඒක ඇහුණ ගමන් අංකල් මාක් කලබල වුණා. ඔහු කිව්වේ ඒකින් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑ මම ඩ්‍රග්ස් අරගෙන හිටියා නේද කියලා. ඒත් උස පොලිස්කාරයා ඔහුගෙන් ඇහුවේ ඒක කවුරු හරි ඇත්තටම කන්ෆර්ම් කරලා තිබුණාද කියලා. එතකොට තමයි ඇත්ත හෙළි වුණේ. එයා ඩ්‍රයිව් කරන අතරේ ෆෝන් එකෙන් ටෙක්ස්ට් කරමින් හිටියා. ඒ නිසා එයාගේ කාර් එක කෙලින්ම මගේ කාර් එකේ හැප්පුණා. ඒත් ඇගේ අංකල් මාක් තමන්ගේ නීස්ව බේරගන්න මුළු සිද්ධියම මගේ වැරද්දක් වගේ පෙන්වලා මාව බ්ලේම් කරලා තිබුණා. මට දරාගන්න බැරි තරම් වේදනාවක් තිබුණත් ඔවුන් අංකල් මාක්ව එළියට අරගෙන යන වෙලාවේ මම මගේ අත උස්සලා ඔහු